හා යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා කතා පාරාදීසී YouTube channel එකට. අද කතාව රෝසමල් අතර පිපුණු ආදරය. ඒ වගේම අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්නත්. නුවරඑළියේ උදෑසනට තිබුණේ වෙනම සුන්දරත්වයක්. මීදුමෙන් වැහුණු කඳු අතරින් හිරු එළිය ටිකෙන් ටික ගලාගෙන එද්දී රෝසමල් පෙති මත රැඳුණු පිනිබින්දු රන් පාටට දිලිසෙන්න පටන් ගත්තා. සීතල සුළඟ මල් සුවඳත් අරගෙන මුළු වත්ත පුරාම ඇවිදිමින් තිබුණා. ඒ රෝස වත්ත මැද්දේ සුදු පාට පුංචි ගෙයක් තිබුණා. ඒ ගෙදර ජීවත් වුණේ නිහඬ සතුටින් පිරුණු පුංචි පවුලක්. උදේම රෝස මල් කපලා ඒවා වර්ණ අනුව වෙන් කරලා ලස්සන මල් පුකුරු හදලා හෝටල් වලට මංගල උත්සව වලට සහ මල් සැරසිලි කරන ආයතන වලට යවන එක තමයි ඔවුන්ගේ ජීවිකාව. ඒ උදේත් වෙනද වගේම වැඩ පටන් අරන් තිබුණා. අම්මේ මේ රතු රෝස ටිකත් මේ පෙට්ටියට දාන්නද? ඔව් පුතේ පරිස්සමෙන් දාන්න. ඇයි hina වෙලා මල් එකින් එක අරගෙන ලී පෙට්ටියට අසුරන්න පටන් ගත්තා. ඒ වෙලාවෙම ගේ ඇතුලෙන් දුරකථනයේ නාද වුණා. අනේ කවුද මේ උදේ පාන්දර? අම්මා වැඩේ නතර නොකරම කිව්වා. පුතේ පොඩ්ඩක් බලන්න කවුද කියලා. ඇය අත් දෙකේ තිබුණු අත්ඇසුම් ගලවලා ඉක්මනින් ගේ ඇතුළට දිව්වා. හෙලෝ. එහා පැත්තෙන් ඇහුනේ මැද වයසේ ගැහණු කෙනෙක්ගේ කටහඬ. හෙලෝ පුතේ මම කතා කරන්නේ සුනීතා. මාව මතකද දන්නේ? ඒ නම ඇහුණු මොහොතේ ඇගේ හිත ඇතුලේ කොය හරි ගැඹුරක නිදාගෙන හිටපු මතකයක් එක පාරටම අවදි වුණා. සුනීතා ඇන්ටි? එහා පැත්තෙන් සිනහවක් ඇහුණා. අනේ මතකයි නේද? මතක නැති වෙන්නේ කොහොමද ඇන්ටි? ගොඩ කාලෙක ඉන්නේ. අපිට කාලෙකින් කතා කරන්නත් බැරි වුණානේ. ඒ නිසයි කෝල් එකක් ගත්තේ. ඒ තවමත් පුදුමෙන් හිටියා. අවුරුදු 12ක්. ඉච්චර කාලයකට පස්සේ අම්මා ඉන්නවද පුතේ? ඉන්නව ඇන්ටි ඉන්න මන් දෙන්නම්. ඇය කතා කරන්නත් අමතක වෙලා වගේ දුරකථනය අම්මතට දුන්නා. අම්මේ සුනීතා ඇන්ටි. මොන සුනීතද? අර අපේ අල්ලපු ගෙදර හිටියේ. අම්මගේ මුහුණත් එක පාරටම පුදුමයකින් පිරුණා. අනේ ඇත්තද? ඇය ඉක්මනින් දුරකථනය අරගෙන කනට තියාගත්තා. හෙලෝ. ඊළඟ තප්පරේම ගෙදර පුරාම ඇහුනේ අවුරුදු ගණනකට පස්සේ මුණ ගැහුණු යාළුවෝ දෙන්නෙක්ගේ සතුටේ සිනහව. අනේ කොහොමද ඔයාලට? අපි හොඳින්. ඔයාලට කොහොමද? අනේ අපිත් හොඳින්. පැය ගාණක් කතා කරනවා වගේ දෙන්න නොනවත්වා කතා කරගෙන හිටියා. පරණ මතක, පරණ අසල්වැසියෝ, පරණ සිදුවීම්. අවුරුදු 12ක් කියන්නේ කතාවලින් පුරවන්න බැරි තරම් දිග කාලයක්. ටික වෙලාවකට පස්සේ කටහඬ ටිකක් බැරෑරුම් වුණා. ඇත්තටම මම කතා කළේ පොඩි ඉල්ලීමක් කරන්න. අනේ කියන්න. අපි ලබන සතියේ ලංකාවට එනවා. ඇත්තටම? ඔව්. අවුරුදු ගානකට පස්සේ හිතුවා ටික දවසක් නිදහසේ ඉඳලා යන්න. අනේ ඒක කොච්චර සතුටක්ද? හෝටලයක නවතින්න හිතුවා. ඒත් පස්සේ මතක් වුණා ඔයාලේ ගෙදර. සති දෙකක් විතර අපිට ඔයාලේ ගෙදර නවතින්න පුළුවන්ද? කිසිම පැකිලීමක් නැතුව පිළිතුර ආවා. පුළුවන් දහන්නේ. මේ ගෙදර ඔයාලගේ ගෙදර තමයි. දුරකථනයේ විසන්දි වුණාට පස්සේ ගෙදර පුරාම තිබුණේ වෙනස්ම සතුටක්. පුතේ ඇහුණද? ලබන සතියේ සුනීතා ඇන්ටිලා එනවලු. ඇත්තටම දම්මේ? ඔව් හැමෝම එනවලු. ඒ වචනේ එක්කම ඇගේ හිත නොදැනීම එක නමක් හෙව්වා. අශේන්. අවුරුදු 12ක් තිස්සේ හමු වෙලා නැති, කතා කරලත් නැති, ඒත් අමතක කරන්න බැරි වුණ එකම මිනිස්සයා. ඔහු දැන් කොහොම ඇද්ද? එයා දැන් උස ගිහිල්ලත් දන්නෙත් නැහැ. ලස්සන වෙලා ඇති නේ දැන් නම්. ඒත් එයා මැරි කරලත් දන්නේ නැහනේ. එහෙම නැත්තම් එයාට තව මතකද දන්නේ නැහැ මාව. ඇයට නොදැනීම සිනහාවක් මුවේ ඇඳුණා. හිත ඇතුලේ පුංචි බලාපොරොත්තුවක් නිහඬව මල් පිපෙන්න පටන් අරගෙන තිබුණා.
සති දෙකක් කියන්නේ වැඩි කාලයක් නොවුනත් අවුරුදු 12කට පස්සේ ආයෙත් හමු වෙන්න යන මිනිස්සු වෙනුවෙන් හැමදේම ලෑස්ති කරන්න ඕන කියලා හැමෝම හිතුවා. කාමර හොඳට පිරිසිදු කරා. පරණ තිරරෙදි ගලවලා අලුත් තිරරෙදි දැම්මා. වත්තේ තිබුණු වල් පැල කපලා රෝස පඳුරු ලස්සනට සකස් කළා. ගෙදර ඉස්සරහා මල් පාත්ති වලටත් අලුතින් පැල කිහිපයක් හිටෙව්වා. ඒ හැම වැඩක්ම අතරේ දිනකගේ හිත වෙනම ලෝකයක සැරිසරුවා. හැමෝම අමුත්තන් ගැන කතා කළත් නමුත් ඇගේ හිතේ නිතරම ඇහුණ එකම නමයි. ඒ අශේන්. අවුරුදු 12ක් කියන්නේ මිනිහෙක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් කාලයක්. එදා හවස මල් පොකුරක් හඳමින් ඉන්න අතරේ අම්මා ඇගේ දිහා හොරෙන් බැලුවා. මොනවද උච්චර කල්පනා කරන්නේ? මුකුත් නෑ අම්මේ. අය නිකම්ම hina වුණා. ඔයාට මතකද පොඩි කාලේ අශේනුයා හිටපු හැටි? ඒ වචනත් එක්කම ඇගේ හිත ආපහු අතීතයට ඇඳී ගියා. ඒ දවස්වල මේ රෝස වත්ත මීටත් වඩා ලොකුයි. ගෙදර වැටවල් වලින් වෙන් වෙලා තිබුණත් මිනිස්සුන්ව නම් කවදාවත් වෙන් කළේ නැහැ. උදේ පාසල් යන එකත් හවසට ගෙදර එන්නෙත් එකට. වැස්ස දවසට මඩේ දුවනවා. පාපෙදි පදින්න ඉගෙන ගත්තේ දෙන්න එකට. එක දවසක් දිනුගේ හදුව මල් කලඹක් අතේ තියාගෙන hina වෙමින් කිව්වා. මේක ඔයාට? මටද? ඔව්. ඇයි නිකං. එදා අශෙන් hina වෙලා ඒ මල් කලඹ ගත්ත හැටි අදත් ඇගේ මතකේ තිබුණා. ඒක ආදරයක් කියලා ඒ වයසේ දෙන්නම දැනගෙන හිටියේ නෑ. ඒත් දිනුකගේ පුංචි හිතේ ඒ මොහොත ලස්සන මතකයක් වෙලා ඉතුරු වුණා. ඊට ටික දවසකට පස්සේ හැමදේම වෙනස් වුණා. අශෙන්ගේ තාත්තට කැනඩාවේ ස්ථිර රැකියාවක් ලැබුණා. පවුලම පදිංචියට යන තීරණය කළා. යන දවසේ මුළු ගමම ගුවන් තොටුපළට ගියේ නැතත් ගෙදර ඉස්සරහට ඇවිත් සමුගත්තා. දිනුකිට ඒ වෙලාවේ තේරුණ එක දෙයක් විතරයි. තමන්ගේ හොඳම යාළුවා දුරකට යනවා. අශේ තමන්ගේ පාපැදියේ පුංචි බෙල්ලක් ගලවලා ඇගේ අත තිබ්බා. මේක තියාගන්න. ඇයි ඒ? මා මතක් වෙන්න. ඇය කිසිම දෙයක් නොකිය හිස බැනුවා. වාහනේ ටිකෙන් ටික ඈතට යද්දී අය අතේ තිබුණු ඒ පුංචි බෙල් එක තද කරගෙන බලාගෙන හිටියා. පුතේ? අම්මගේ කටහඬින් අය ආපහු වර්තමානයට ආවා. කල්පනාලෝක ඉවරද? අය සිනාසෙමින් ඇහුවා. අවුරුදු 12ක් බලන් හිටපු හමුවීම තව දවස් 3කින් ඇගේ දොරකඩට එන්නයි තිබුණේ. දවස් 3 කෙවෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ තමයි ඒ දවස. උදේ 7 වෙද්දිම මුළු ගෙදරම අවදි වෙලා දමයන්ති කුස්සියේ කෑම පිළියෙල කරනවා. නිහාල් මිදුල අතුගාල ඉවර කරලා ගේට්ටුව ළඟ මල් පෝච්චි ටික ලස්සට පෙළ ගස්සනවා. දිනුකිත් වෙනදට වඩා කලින්ම ලෑස්ති වුණා. අල්මියාරි ඉස්සරහා මිනිත්තු කිහිපයක්ම හිටගෙන ඇඳුමක් තෝරන්න ගත්තා. ඕනට වඩා ලස්සන වෙන්නත් බෑනේ. එහෙම නැත්තුව සාමාන්‍ය විදියට ඉන්නත් බෑ. අන්තිමට ඇය තෝරගත්තේ සුදු පාට දිග ගවුමක්. හරිම සරලයි. ඒත් ඇයට ගොඩක් ගැලපුණා. කණ්ණාඩි ඉස්සරහා හිටගෙන කොණ්ඩේ සකස් කරගන්න අතරේ තමන් ගැනම hina වුණා. මොනවද මම කරන්නේ? තමන්ටම කියා ගත්තත් හිතේ තිබුණේ නොවිසිල්ලක්. දවල් 11 විතර වෙද්දී සුනීතගෙන් පණිවිඩයක් ආවා. අපි තව පැයකින් එනවා. ඒ පණිවිඩය දැක්කම ගෙදර තිබුණු කලබලය තවත් වැඩි වුණා. තේ මේස ලෑස්ති කළා. අවසානයට හැමෝම ගේට්ටුව දිහා බල හිටියා. ටික වෙලාවකට පස්සේ ඈතින් සුදු පාට SUV රථයක් පාර දිගේ එනවා වගේ පෙනුණා. එයාලා ඇවිත් මං හිතන්නේ. නිහාල් හෙමින් කිව්වා. රථය හෙමින් ගේ ඉස්සරහ නතර වුණා. මුලින්ම දොර ඇල්ල බැස්සේ චන්දන. අවුරුදු 12කට කලින් තිබුණ තරුණ පෙනුම වෙනුවට දැන් මුහුණේ අත්දැකීම් ලියවුණු ඒත් ඒ පරණ හිනාව තවමත් තිබුණා. ඊළඟට සුනීත බැස්සා. දමයන්ති අයව දැක්ක ගමම්ම දුවගෙන ගිහින් වැළඳ ගත්තා. නිහාල් සහ චන්දන සතුටින් අත් අල්ල ගත්තා.
දිනුකි ටිකක් පස්සේ හිටගෙන ඒ හැමදේම බලාගෙන හිටියා. ඒත් ඇගේ ඇස් හෙව්වේ එකම එක්කෙනෙක්. රථයේ පිටිපස්සෙන් දොර හිමින් ඇරුණා. උස ශක්තිමත් තරුණයෙක් එළියට බැස්සා. අවුරුදු 12කට කලින් දැකපු පුංචි පිරිමි ළමයා නෙවෙයි. කාලය ඔහුව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිබුණා. ඒත් ඒ ඇස් ඒ හිනාව දිනුකිට අඳුරගන්න තප්පරයක්වත් ගියේ නැහැ. ඒ මොහොතේම රෝස පාට පුංචි ෆ්‍රොක් එකක් ඇඳගත්තු අවුරුදු 3ක විතර පුංචි දරුවෙක් අතෙන් එළියට බහින්න උත්සාහ කළා. තාත්ති! ඒ පුංචි කටහඬ ඇහුණු ගමන් ඔහු ඉක්මනින් අයව වඩා ගත්තා. පුංචි කෙල්ල ඔහුගේ බෙල්ල වටේ අත් දෙක දාගෙන hina වුණා. ඒ දර්ශනය දිනුකගේ ඇස් ඉස්සරහා හිමින් නතර වුණා වගේ දැනුණා. ඇගේ හිනාව මොහොතකට නැවතුණා. පපුව ඇතුලෙන් මොකද්දෝ බරක් ඇවිත් තැම්පත් වුණා. තාත්ති! ඒ එක වචනය ඇගේ හිතට හොඳටම ඇහුණා. එහෙනම් එයා විවාහ වෙලාද? එයාට දුවෙකුත් ඉන්නවා. අවුරුදු 12ක් තිස්සේ හිතේ ලස්සනට රැකගත්ත පුංචි බලාපොරොත්තුව මේ පුංචි දෙයින් බිඳලා වැටුණා. ඒත් ඇගේ මුහුණේ ඒ හැඟීම පෙන්වන්න ඇයට ඕනුනේ නැහැ. ඇය බලෙන්ම පුංචි හිනාවක් මවා ගත්තා. ඔහු ඇයව දැක්ක ගමන් තප්පරා නතර වුණා. ඊට පස්සේ මෘදු හිනාවකින් ළඟට ආවා. දිනුකි? අවුරුදු 12කට පස්සේ තමන්ගේ නම ඔහුගේ කටින් ඇහෙනකොට ඇගේ හිත මොහොතකට ගැස්සුණා. එයා මාව අඳුරගත්තද? අඳුරගන්න බැරි වෙන්නේ කොහොමද? ඔහු hina වුණා. ටිකක් වෙනස් වෙලා ඒත් ඉස්සර වගේමයි. ඇය hina වෙන්න උත්සාහ කළා. ඔයා එතනින් එහාට වචනාවේ නැහැ. ඒ වෙලාවේ පුංචි කෙල්ල ඔහුගේ උරහිසින් එබිලා ඇය දිහා කුතුහලයෙන් බලාගෙන හිටියා. තාත්ති මේ කවුද? ඔහු මෘදු හඬින් කිව්වා. තාත්තිගේ පොඩි කාලේ හොඳම යාළුවා. පුංචි කෙල්ල ලැජ්ජාවෙන් ඔහුගේ උරහිසට මුණ හංග ගත්තා. දිනුකි ඒ දිහා බලාගෙන hina වුණා. හැබැයි හිත ඇතුලේ තිබුණේ තව කෙනෙක්ට අයිති වෙලා කියලා හිතපු මිනිසෙක් ගැන ඇතිවුණු නිහඬ වේදනාවක්. හැමෝම ගමන් මළු අරගෙන ගේ ඇතුළට ඇවිදගෙන ගියා. දිනුකි විතරක් තප්පර කිහිපයක් මිදුලේ නතර වුණා. ඒ තාමත් අයට කෙනෙක් අඩුයි කියලා දැනුණා. අෂෙන්ගේ බිරිඳ. එයා එළියට ගිහිල්ලාද? නැත්නම් වාහනය ඇතුලේ ඉන්නවද? එහෙම නැත්නම් එයා ලංකාවට ආවේ නැද්ද? එය දිනුකිම අහන්න වුණා. ඒත් ඒ ප්‍රශ්නය අහන්න තරම් හයියක් ඇයට තිබුණේ නැහැ. සුළඟත් එක්ක රෝසමල් පෙති කිහිපයක් ඇගේ දෙපා ළඟට වැටුණා. ඇය ඒ දිහා බලමින් හැමෙන් හුස්මක් පිට කළා. සමහර වෙලාවට අවුරුදු ගණනක් හිතේ තියාගෙන හිටපු හීන තප්පරයකින් වෙනස් වෙන්න පුළුවන්. ඇවිත් ටික වෙලාවක් යනකොට පරණ දවස්වල වගේම කතා බහ ආයෙත් පටන් ගත්තා. සුනීතයි දමයන්ති කුස්සියට ගියා. චන්දනයි නිහාලුයි මිදුලේ පුටු දෙකක වාඩි වෙලා කතා කරන්න පටන් ගත්තා. අවුරුදු ගණනාවක් හම්බෙලා නැති මිනිස්සුන්ට කතා නම් ඉවරයක් තිබ්බ නැහැ. දිනුකි මේසට තේ අරගෙන එද්දී පුංචි සයාරා නිහඬව වටපිට බලමින් හිටියා. අලුත් තැනක්, අලුත් මිනිස්සු. ඒ නිසා ඇගේ මුහුණේ තිබුණේ පුංචි බියක්. දිනුකි අය ළඟ දන ගහගෙන hina වුණා. පැටියෝ, ඔයා ජූස් එකක් බොනවද? සයාර කිසිම උත්තරයක් දුන්නේ නැහැ. අෂේල් ළඟට දුවගෙන ගියා. ටික වෙලාවක් යනකොට හරියයි. දිනුකිත් හිස වැනුවා. ඇය නැගිටලා ආයෙත් කුස්සියට ගියා. ඒත් නොදැනීම ඇගේ ඇස් හැම තප්පරයකම අෂෙන් දිහාවට යනවා. ඔහුගේ අතේ සයාරා ඒ පුංචි කෙල්ලගේ හිස අත ගන්න හැටි, වතුර වීදුරුවක් අරගෙන දෙන හැටි, පුටු උඩට නගින්න උදව් කරන හැටි, තාත්තා කෙනෙක් විදිහට ඔහු කරන පුංචි දේවල් දිනුකේ නිහඬව බලාගෙන හිටියා. තාත්ති! පුංචි හඬක් ඇහුණා. මට බඩගිනි. අපි එහෙනම් කමු. අෂයන් මේස උඩ තිබුණු බිස්කට් එක ඇරලා සාරාට දුන්නා. අය එකක් කාලා තව එකක් ඔහුගේ කටට දික් කළා. මේක තාත්තිට. අෂයන් hina වෙලා ඒක කෑවා.
ඒ දර්ශනය දැක්ක දිනුකගේ හිතේ අමුතු හැඟීමක් ඇති වුණා. දුක විතරක් නෙමේ ගෞරවයක්. හවස හැමෝම එකට තේ බොන්න වාඩි වුණා. කතාවෙන් කතාව කැනඩ ජීවිතය ගැනත් නූරෙලිය වෙනස්කම් ගැනත් කතා වුණා. දිනුකි වැඩි කතා කළේ නෑ. අහගෙන හිටිය විතරයි. ටික වෙලාකට පස්සේ සුනීතා hina වෙමින් කිව්වා. පුතේ ඔයා තාමත් මේ රෝසමල් වැඩේමද කරන්නේ? ඔව් ඇන්ටි. අම්මටයි තාත්තටයි උදන් කරගෙන ඉන්නවා. හරිම ලස්සනයි. තාමත් ඉස්සර වගේමයි. අශේනුත් වත්ත දිහා බලලා කිව්වා. ඒක සාමාන්‍ය සංවාදයක් වුණත් දිනකගේ හිතේ නම් පුංචි සතුටක් ඇති වුණා. ඔහුට තාමත් මේ තැන මතකයි. රෑ කෑම කාලා ඉවර වෙලා හැමෝම සාලෙට ආවා. සයාරට නම් ගමන් මහන්සිය වැඩි. ඒ තාත්තගේ උකුලේම නිදිමතින් ඇස් පියාගන්න පටන් ගත්තා. අශෙන් හිමින් ඇය වඩාගෙන නැගිට්ටා. මම මෙයාව නිදි කරවල එන්නම්. ඔහු කාමරයට ගියා. දිනුකගේ ඇස් ඔහු පස්සෙන්ම ගියා. ඒ පුංචි දොර වැහෙනකම්ම. ඒ වෙලාවේ දමයන්ති හිමින් කිව්වා. අනේ ඒ දරුවා නම් හරීම ලස්සනයි. සුනීතගේ හිනාව මොහොතකට මැකුණා. ඇය කෝප්පේ මේසුඩින් තියලා හිමෙන් හුස්මක් ගත්තා. ලස්සනයි. ඒ දරුවාගේ ජීවිතේ නම් ලස්සන උනේ නැහැ. සාලේ තිබුණු කතා බහ එක පාරටම නිහඬ වුණා. දිනුකිත් නොදැනීම ඔවුන් දිහා බැලුවා. සුනීතගේ ඇස්වල දුකක් පැහැදිලිව පෙනුණා. සයාර ඉපදිලා මාස 6ක් විතර වෙද්දී ඇය වචන ටිකක් හෙමින් තෝරගත්තා. තිසුරි වෙන එක්කෙනෙක් එක්ක ගියා. දිනුකගේ අතේ තිබුණු කෝප්පය මොහොතකට ගැස්සුණා. එදා ඉඳන් මේ දරුවා හදන්නේ පුතා තනියම. නිහඬ බව තවත් ගැඹුරු වුණා. අපි කොච්චර කිව්වත් ආයෙත් විවාහ වෙන්න කැමති වුණෙත් නැහැ. එයා කියනවා සයරට අපි ටික හිටියම ඇති කියලා. ඒ වචන ඇහුණු දිනුකිට දවල් ඉඳන් හිතේ තිබුණු බර එක පාරටම වෙනස් වුණා. ඔහුට බිරිඳක් නැහැ. ඔහු සතුටින් පෞල් ජීවිතයක් ගත කරන්නේත් නැහැ. ඒ වෙනුවට ඔහු තනියම පුංචි දරුවෙක් එක්ක ජීවිතය අරගෙන යනවා. දිනුකගේ හිතට ඔහු ගැන ඇති වුණේ ආදරයටත් වඩා ලොකු හැඟීමක්. ඒ අනුකම්පාවක් නෙමෙයි, ගැඹුරු සෙනෙහසක්. ඒ වෙලාවෙම කාමරේ දොර හිමින් ඇරුණා. අශෙන් සාලෙට ආයිත් ආවා. සයාර නිදිද? නිහල් ඇහුවා. ඔහු මෘදු හිනාවක් දාලා හිස වැනුවා. ඔව්, ගමන් මහන්සියට ඉක්මනට නිින්ද ගියා. කිසිම කෙනෙක් තවත් ඒ මාතෘකාව ගැන කතා කළේ නැහැ. හැබැයි එදා රෑ දිනුකගේ හිතේ අශෙන් ගැන තිබුණු හැඟීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා. ඊළඟ දවස උදේ දිනුකගේ අවදි වෙද්දී ගෙදර ඇතුලේ වෙනතට වඩා ජීවයක් තිබුණා. කුස්සියෙන් එන තේ සුවඳ, සාලෙන් යන හිඳා හඬත් එක්ක ගෙදර පිරී තිබුණේ බොහෝ කාලයකට පස්සේ. ඇයි කුස්සියට යද්දී දමයන්ති උදේ කෑම ලෑස්ති කරමින් හිටියා. good morning. good morning පුතේ. අමුත්තු නම් ගොඩක් වෙලා ඉඳන් නැගිටලා ඉන්නේ. ඇත්තද? ඔව්, අශේන් නම් සයාරත් එක්ක වත්තට ගියා. ඒක ඇහුණු ගමන් දිනුකගේ ඇස් නොදැනීම ජනේල දිහා ගියා. රෝස වත්ත මැදින් අශේන් ඇවිදගෙන යනවා පෙනුණා. ඔහුගේ අතේ සයාරා. පුංචි කෙල්ල එක එක පාට රෝසමල් දිහා ඇඟිල්ල දික් කර කර මොනවද වහනවා. අශේනුත් ඉවසීමෙන් හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඒ දර්ශනය දැක්ක දිනුකගේ මුහුණට නොදැනීම හිනාවක් ආවා. පුතේ, දමයන්ති හිමින් කතා කළා. එයාලට ගිහිල්ලා වත්ත පෙන්නන්නකෝ. හරි අම්මේ. සයාරා. ඇගේ කටහඬ ඇහුණු ගමන් පුංචි කෙල්ල හැරිලා බැලුවා. අද නම් ඊයේ වගේ බය මුහුණක් තිබ්බේ නැහැ. දිනුකි අය ළඟට හිමින් ඇවිදන් ගියා. ඔයා මල් වලට කැමතිද? පුංචි කෙල්ල හිස වැන්වා. කැමති. එහෙනම් එන්නකෝ. අය සයාරගේ පුංචි අත අල්ලගෙන රෝස පඳුරු අතරට ගියා. මේ රතු පාට, මේ සුදු පාට, මේක නම් රෝස පාට. සයාරගේ ඇස් දිලිසුණා. හරි ලස්සනයි. ඔයා කැමතිම පාට මොකද්ද? මං කැමති පින්ක් කලර්. එහෙනම් අඳින්නම් මේ රෝස පැලේ ඔයාගේ.
පුංචි කෙල්ල hina වෙලා අත්පොඩි ගැහුවා. අෂේන් ඒ දිහා බලාගෙන නිහඬව හිටියා. ඊයේ නම් කිසි කෙනෙක් ළඟට ගියේ නෑ. අලුත් තැනක් නිසා වෙන්නේ නැති. ඔහුගේ කටහඬේ තිබුණේ ස්තුතියක්. ටික වෙලාවකට පස්සේ දිනුකි මල් කිහිපයක් කපලා සයාරගේ අතට දුන්නා. මේව තියාගන්න. පුංචි කෙල්ල සතුටින් ඒව බදාගත්තා. ඊළඟ මොහොතේම අය මල් ටිකක් අෂේන්ට දික් කළා. තාත්ති ඔයාට. අෂේන් hina වුණා. මටද? ඔව්. ඔහු ඒ මල් ටික අරගෙන මොහොතක් බලාගෙන හිටියා. ඒ මොහොතේම ඔහුගේ මතකයට ආවේ අවුරුදු 12කට කලින් සිද්ධියක්. මතකද? දිනක ඔහු දිහා බැලුවා. මොකද්ද? ඔයත් එක දවසක් මට මෙහෙම මල් පොකුරක් දුන්නා. දිනකගේ ඇස් පුදුමයෙන් ලොකු වුණා. ඔයාට ඒක මතකද? ඔව්. දිනකෙට එක මොහොතක් මොනවද උනේ කියලා හිතාගන්න බැරි වුණා. ඒක ඇගේ හිතට පුංචි සතුටක් ගෙනාවා. ඒ වෙලාවේ සයාර බිම හිටපු සමනලේ පස්සේ දුවන්න පටන් ගත්තා. සයාර හිමින්! අෂෙන් ඉක්මනින් අය පස්සෙන් ගියා. දිනකි ඒ දෙන්න දිහා බලාගෙන හිටියා. එදා හවස නිහාල් අෂේන්ට රෝසවත්තේ අලුතින් හදපු හරිතාගාරේ පෙන්වන්න ගියා. දමයන්ති සුනීතා කුස්සියේ රාත්‍රී කෑම ලෑස්ති කරමින් හිටියා. සයාරා මිදුලේ බෝලයක් අරගෙන තනියම සෙල්ලම් කරමින් හිටියා. දිනුකි අය දිහා බලාගෙන හිටියේ ජනේලෙ ළඟ. ටික වෙලාවකට පස්සේ බෝලේ පෙරලිලා රෝස පඳුරු අතරට ගියා. අනේ සයාර ඒ පස්සෙන් දුවන්න හදද්දී දිනුකි ඉක්මනින් එළියට ආවා. ඉන්න පැටිය මං ගෙනල්ලා දෙන්නම් ඒක. අය බෝලේ අරගෙන සයාරට දුන්නා. තැන්ක් යූ ආන්ටි. ඔයා හොඳට සිංහල කතා කරනවනේ. පුංචි කෙල්ල hina වුණා. තාත්ති තමා කියලා දුන්නේ. ඒ වෙලාවේ අෂේනුත් නිහාල් එක්ක ආපහු ඇවිදගෙන ආවා. අනිමියා කරදර කරේ නෑනේ? නෑ. දිනුකි hina වෙලා සයාරගේ හිස අත ගෑවා. හරිම හොඳ ළමයෙක්. අෂේන් මොහොතක් තම දිනේ දිහා බලාගෙන හිටියා. නිහාල් ගෙදර ඇතුළට ගියාට පස්සේ මිදුල ඉතුරු වුණේ ඕන් දෙන්න විතරයි. මොහොතක් කිසිම කෙනෙක් කතා කළේ නෑ. රෝසමල් අතරින් හමුන හීතල කුලක විතරක් ඔවුන් අතරින් ගලාගෙන ගියා. ස්තුතියි. අෂෙන් හිමින් කිව්වා. ඒ මොකටද? නෑ සයාරත් එක්ක ඉන්නවට. ඒකට ස්තුති කරන්න ඕනේද? ඔව් hina වෙමින් කිව්වා. සාමාන්‍යයෙන් එයා අලුත් මිනිස්සුන්ට ඉක්මනට ලං වෙන්නේ නෑ. දිනුකි සයාර දිහා බැලුවා. ඒ පුංචි කෙල්ල තනියම සෙල්ලම් කරමින් hina වෙමින් හිටියා. මට නම් හිතෙන්නේ එයාට ආදරය කරන මිනිස්සු ඉක්මනට අඳුරගන්න පුළුවන්. අෂේන් ඇය දිහා බලලා කිව්වා. වෙන්න ඇති. ඔහුගේ කටහඬේ තිබුණේ නිහඬ පිළිගැනීමක්. ටික වෙලාවක් දෙන්න කිසිම කෙනෙක් එක්ක කතා කළේ නැහැ. අෂේන් රෝසවත්ත දිහා බලාගෙන හැමෙන් හුස්මක් ගත්තා. මේ තැනට ආවට පස්සේ මට හරිම අමුතුයි. ඇයි ඒ? හිත නිදහස්. ඔහු මිදුමෙන් වැහුණු කඳු දිහා බැලුවා. කැනඩාවේ අපිට හැමදේම තිබුණා. හොඳ ජොබ් එකක්, හොඳ ගෙයක්, සල්ලි. ඒත් සතුට තිබුණේ නැහැ. දිනුකි කිසිම දෙයක් නොකිය අහගෙන හිටියා. හැම උදේකම වැඩට යනවා. සායාරව බලා ගන්නවා. ආයෙමත් ඒක. එක දවසක්වත් ජීවත් වෙනවා වගේ දැනුනේ නැහැ. දිනකි හිමින් ඇහුවා. දැන් එතකොට? ඔහු වටපිට බැලුවා. රෝසමල්, සීතල සුළඟ, සයාරගේ හිනාව. දැන් ආයෙමත් හුස්ම ගන්නවා වගේ දැනෙනවා මට. ඒ වචන ඇහුණු දිනකගේ හිතට මොකද්දෝ දැනුණා. ඇත්තම කියන්නද? අෂේන් ඇය දිහා හැරුණා. මෙහි ආවට පස්සේ මට එක දෙයක් තේරුණා. සමහර වෙලාවට මිනිස්සු හොයන්නේ හිතට නිදහසක් දැනෙන තැනක්. දිනුකගේ ඇස් ඔහුගෙන් නම් අයින් වුණේ නැහැ. සති දෙක ගෙවුනේ කාටවත් නොදැනෙන්න. අද ආපහු කැනඩාවට යන දවස උදා වුණා. උදේ ඉඳන්ම ගෙදර තිබුණේ අමුතු නිහඬ බවක්. ගමන්මලු හැම එකක්ම වාහනයට දාලා ඉවරයි. වැඩිහිටියන් එකිනෙකාට සමුගනිමින් හිටියා.
ඒ අතර දිනුකි බලෙන් හිනාවෙන් උත්සාහ කළා. සති 2ක් කියන්නේ කෙටි කාලයක්. ඒත් ඒ කෙටි කාලය ඇගේ ජීවිතය ආයෙත් වෙනස් කරලා තිබුණා. අශේන් සයාරගේ අත අල්ලගෙන වාහනේ ළඟට ගියා. එන්න දෝනි අපි යමු එනම්. සයාර වාහනේ දිහා බැලුවා. ඊට පස්සේ දිනුක දිහා බැලුවා. ඇය හිටපු තැනට දුවගෙන ඇවිත් ඇගේ කකුල් දෙක බදාගත්තා. මට යන්න බෑ. හැමෝම එකපාරටම නිහඬ වුණා. අශේන් hina වෙලා එය ළඟට ආවා. දෝනි එන්න අපි ආයෙත් එමුකෝ. පුංචි කෙල්ලා හිස දෙපැත්තට වැනුවා. බෑ බෑ බෑ. ඇගේ ඇස් කඳුළු වලින් පෙරුණා. මට දිනුකි නැන්ද දාලා යන්න බෑ. දිනුකි දන ගහගෙන අය වැළඳ ගත්තා. අපි ආයෙත් හම්බෙමු කරත්තේ බෑ. සාර තවත් අදින් අය බදාගත්තා. මට යන්නතු ඉන්න බෑ. ඒ වචන ඇහුණු අශේන්ගේ හිනාව හිමින් මැකුණා. දෝනි පුංචි කෙල්ලා අඬානම කිව්වා මට යා මගේ අම්මා වගේ. ඒ එක වාක්‍ය එක්කම මුළු මිදුලම නිහඬ වුණා. දිනුකගේ ඇස්වලත් කඳුළු පිරුණා. අශාන් මොහොතක් තම දියණිය දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ඔහු අවට බැලුවා. මීදුමෙන් වැහුණු කඳු රෝසමල් තමන්ගේ පොඩි කාලේ මතක සයාරගේ හිනාව ඒ වගේම දිනුකි. හදිස්සියෙම ඔහුගේ හිතේ තිබුණු අවසන් සැකයක් නැති වුණා. ඔහු හිමින් සුනීතා සහ චන්දන දිහා හැරුණා. අම්මේ තාත්තේ මම ආයි කැනඩාවට යන්නේ නැහැ. හැමෝම පුදුමෙන් ඔහු දිහා බැලුවා. පුතේ මොනවද මේ කියන්නේ? මගේ ජීවිත සතුට තියෙන්නේ එහෙ නෙමෙයි. ඔහු දිනුක දිහා බැලුවා. මෙහෙ මං සයරත් එක්ක ලංකාවේ ඉන්නවා. සුනීතගේ ඇස්වල කඳුරු පිරුණා. අය මෘදු හිනාවක් දාලා හිස වැනුවා. හරි පුතේ. ඔයාගේ සතුට තියෙන්නේ මෙතන නම් අපේ සතුට මෙතනයි. අශේන් හිමින් දිනුක ළඟට ආවා. අවුරුදු 12කට කලින් මම මේ රටෙන් ගියේ පොඩි ළමයෙක් විදියට. ඒත් ආයෙත් ආවට පස්සේ මට තේරුණා මම අහිමි කරගෙන තිබුණේ මේ රට විතරක් නෙමෙයි මගේ ජීවිතේ වැදගත්ම කෙනෙක්. දිනුකි නිහඬව ඔහු දිහා බලාගෙන හිටියා. ඔහු ඇගේ අත හිමින් අල්ලගත්තා. මේ ටික කාලයට මට එක දෙයක් හොඳටම තේරුණා. මම හිතෙන් ඇත්තටම ආදරය කරලා තියෙන්නේ ඔයාට. ඒක මට තේරුණේ පරක්කු වෙලා. ඒ තවත් ඒ ඇත්ත මගහරින්න බෑ මට. දිනුකි ඔයා මගේ බිරිඳ වෙලා මගේ සයාරගේ ජීවිතේට එන්න කැමතිද? දිනුකගේ ඇස් වලින් කඳුළු බින්දු එකින් එක ගලාගෙන ආවා. ඇයි හිමින් hina වුණා. ඔයා දන්නවද? මම අවුරුදු 12ක් මේ දවස් දෙනකම් බලන් හිටියා. අශේන් පුදුමෙන් නයි දිහා බැලුවා. ඔයා කැනඩාවට ගිය දවසේ ඉඳන් මගේ හිතේ හිටියේ ඔයා විතරයි. කවදාවත් ඒක කියන්න මට හයියක් තිබුණේ නැහැ. අය හොගේ අත තවත් අදින් අල්ලගත්තා. ඔව් අශේන් මම කැමති ඔයයි මේ චූටි පැටියයි එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. අශේන්ගේ මොහොනේ හිනාවක් ඇඳුණා. ඒ මොහොතේ සයර දෙන්න අතර දුවගෙන ඇවිත් දෙන්නගේ අත් එකට අල්ලගත්තා. හැමෝගෙම මුහුණු හිනාවකින් ඇඳුණා. රෝස මල් අතරින් හමාගේ සීතල සුළඟත් එක්ක අවුරුදු 12ක් හිතේ සැඟවිලා තිබුණු ආදරය අවසානයේ ලස්සනට පිපුණා. නිමි. කතාව හොඳ නම් ලයික් එකක් වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.